රටේ කිසිදු ශේෂ්ත්‍රයක තියෙන අර්බුදයකට උත්තරයක් හොයන්න ඉදිරිපත් වෙන බවක් අපි දැකලා නැහැ. මේ දිස්ත්‍රික්කයේ බලපාන කිසිදු ප්‍රශ්නයකට උත්තරයක් අනුර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට නැහැ. මම දන්නේ කෑගල්ලෙන් පාර්ලිමේන්තුව ගියේ කවුද? සමහර විට කළුතර මම නෙමෙයි කෑගල්ලේ දැදිගම තමුන්නාන්සලා දන්නෙත් නැතුව ඇති කවුද ඉන්නේ කියලා. දැදිගම කෑගල්ලේ වැවෙන බුලත් කොලේ ගම්බිරිස් කොලේ වෙනස තේරුම් ගන්න පුළුවන් මිනිහෙක්වත් මම දන්නේ කෑගල්ලෙන් NPP පාර්ලිමේන්තුව ගිහිල්ලා තියනවද කියලා. මේ ගොවියා මේ වෙලාවේ මූණ දෙන ප්‍රශ්නේ නිර්මාණය කළේ මේ ආණ්ඩුව. මිත්‍රවරුනි, ගොවි ජනයා වෙනුවෙන් ඉතාම බරපතල දේශපාලන පිළිසිරීමක් කරන දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ ආණ්ඩුව බලයට පත් වුණේ. ඔබ දන්නවද මේ ගොවියා මේ වෙලාවේ මූණ දෙන ප්‍රශ්නේ කොහොමද හැදෙන්නේ කියලා? එක වෙලාවක ගරු ජොන්සන් ඇමතුමාට මේක තේරෙනවා. එතුමා හිටපු වෙළඳ ඇමතිවරයා. ලංකාවේ සහල් මාකට් එකේ මිත්‍රවරුනි කීරි සම්බා පිළිබඳ හිඟයක් ඇති වුණා. කීරි සම්බා හිඟේට උත්තරයක් විදිහට ආණ්ඩුව ඉන්දියාවෙන් එක්තරා සහල් වර්ගයක් රටට ආනයනය කළා. කීරි සම්බා වෙනුවට ආනයනය කරන ආදේශකය කීරි සම්බා වෙනුවට නෙවෙයි ආදේශකයක් වුණේ. ඇයි ඒ? ඔබ දන්නවා වෙළඳපොලේ සහල් ඇටේ ප්‍රමාණය අනුව ලංකාවේ සහල් වර්ග 3ක් තියෙනවා. මේ අය කීරි සම්බා වෙනුවට ගෙනාපු හාල් තොගේ ආදේශ උනේ කීරි සම්බා වලට නෙවෙයි නාඩු වලටයි නිකන් සම්බා වලටයි. මෙන්න හේතුව. පිටරටින් ගෙනාපු හාල් නාඩු වෙළඳපොලයි සම්බා වෙළඳපොලයි ආක්‍රමණය කළාට පස්සේ තමයි ගොවියගේ වීමිල පිළිබඳ අර්බුදය හැදුනේ. වසන්ත සමරසිංහවත් ලාල් කාන්තවත් මේ ප්‍රශ්නේ ඇත්ත කතා කරන්නේ නැහැ. මුල් අවස්ථාවේ ගොවියා පාරට ආපුවම කිව්වා මේ මිනිස්සු